පුනර්යෝජනය කියලා කියන්නේ වගුවක් තුල උපලකියානක් ලෙස යෙදී ඇති දත්තයක් එම වගුව තුල නැවත නැවත යෙදීම දත්ත පුනර්යෝජනය ලෙස හැඳින්වේ. උපලකියානක් කියලා කියන්නේ මේ උපලකියානක් රෙකෝඩ් එකක්. හරිද? උපලකියක් තමයි ඇට්‍රිබියුට් එකක් කියන්නේ. උපලකියානක් කියන්නේ මේ මෙන්න මේ විදිහට මේ තියෙන උපලකියාන. එක සෑම්ගේ යාගේ ජෙන්ඩර් එක සැලරි එක ඩිපාර්ට්මන්ට් එක ඩිපාර්ට්මන්ට් එක ඩිපාර්ට්මන්ට් ලොකේෂන් ඔය ටික තමයි ඒ සෑම් කියන කෙනාගේ උපලකියාන රෙකෝඩ් එක. එතකොට මේ රෙකෝඩ්ස් වලින් තමයි උපලකියානකින් තමයි මේක සමන්විත වෙලා තියෙන්නේ මේ ටේබල් එක. ටේබල් එකක් කියන්නේ මේ වගේ දෙයක්. මේක දැන් දන්නව ඇතිනේ අම්මා ආකාරයකට. මේකේ බලුවොත් එimhe ඔයගලන්ට පේනවා මේ දැන් සෑම් කියන කෙනා IT ඩිපාර්ට්මන්ට් එකේ ඉන්නේ. ඒ IT ඩිපාර්ට්මන්ට් එකේ හෙඩ් ගේ නම ජෝන්. ඒ ඩිපාර්ට්මන්ට් එක පිහිටලා තියෙන ලන්ඩන් වල. එතකොට මේ IT ඩිපාර්ට්මන්ට් එකේ යා විතරක් නෙමෙයි ඉන්නේ. සයිමනුත් ඉන්නවා. ඒ ඩිපාර්ට්මන්ට් ඒ IT ඩිපාර්ට්මන්ට් එකම IT ඩිපාර්ට්මන්ට් එකනේ තියෙන්නේ මේ ආයතනේ. එතකොට ජෝන් ලන්ඩන්. ආයි මොකදලා තියෙන්නේ? IT ජෝන් ලන්ඩන්. එතකොට මේ එකම දත්ත ටික මොකද වෙලා තියෙන්නේ? නැවත යෙදෙනවා. එකම දත්ත ටික නැවත යෙදෙනවා. ඔන්න ඕකට තමයි අපි කියන්නේ දත්ත පුනර්යෝජනය කියලා. දැන් මේ දත්ත බලන්නකෝ IT ඩිපාර්ට්මන්ට් එක නම් IT ඩිපාර්ට්මන්ට් හෙඩ් ගේ නම ඒ IT ඩිපාර්ට්මන්ට් එකට අදාළ හැම රෙකෝඩ් එකෙම සඳහන් වෙලා තියෙනවනේ. ලොකේෂන් එක ඒවා වෙනස් වෙනවද? නෑ. පහළට එනකොට මේ IT ඩිපාර්ට්මන්ට් එකේ ඩිපාර්ට්මන්ට් එකේ නම චේන්ජ් වෙලා තියෙන්නේ නෑ. එකම ඩිපාර්ට්මන්ට් එක එකම ඩිපාර්ට්මන්ට් එක එකම ස්ථානේ. එහෙනම් මේ data redundancy පුනර්යෝජනය කියලා කියන්නේ ඔය විදිහට අනියමාර්ථයේ දත්ත ටික නැවත සඳහන්. දැන් උදාහරණයකට අපි හිතමු මේකේ එම්ප්ලොයිස්ලා ඉන්නවා 1000ක් කියලා. 100ක් කියමු. ඔය 100න් IT ඩිපාර්ට්මන්ට් එකේ ඉන්නවා 50ක් කියමු. එතකොට මේක කී වතාවක් සඳහන් වෙන්න ඕනද? 50 වතාවක් සඳහන්. එතකොට database එක මේ අනියමාර්ථ දත්ත වලින් පිරෙනවා සහ තව ගැටලු ටිකක් එනවා. මේ redundancy කියන එක ඇති වුණාට පස්සේ ඒ හරහා අපිට මුහුණ දෙන්න සිද්ධ වෙන ගැටලු ටික තමයි අපි කතා කරන්නේ මේ anomalies කියලා දත්ත අක්‍රමිකතාවය කියලා. එතකොට මේකෙදි සිද්ධ වෙන මේ අක්‍රමිකතා වර්ග තුනක් තියෙනවා. හරිද? අක්‍රමිකතා වර්ග තුනක් තියෙනවා. ඒ අක්‍රමිකතා වර්ග තුන තමයි දත්ත වගුව යාවත්කාලීන කිරීමට නොහැකි වීම. යාවත්කාලීන. මොකද යාවත්කාලීන කරනවා කියන්නේ? ඒ කියන්නේ අපි දත්ත වගුවට දත්ත දාලා තියෙනවා. පස්සේ වෙලාවක අපි ඒක එඩිට් කරලා අලුත් දත්තයක් මාකරි වෙනසක් කරන්න උත්සාහ කරනවා. ඔක තමයි යාවත්කාලීන කිරීම කියන්නේ. ඊට පස්සේ දත්ත වගුවකින් දත්ත ඉවත් කිරීමට නොහැකි. ඉවත් කිරීම නම් අපි දන්නවනේ අයින් කරන්න ඕන දත්ත තියෙන ඒවා අවශ්‍ය නැති වුණාම ඉවත්. ඒ වගේම තමයි දත්ත වගුවකට දත්ත අලුතෙන් ඇතුළත් කරන්න සිද්ධ වෙන්නේ. මේ කියන අවස්ථා තුනේදී අපිට ඒවා කරන්න නොහැකි වෙනවා. මේ කියන redundancy එක තිබුණා. අපි බලමු ඇයි එහෙම වෙන්නේ කියලා. දැන් ඔන්න මම පෙන්නනවා මෙහෙම දෙයක්. මේ දත්ත වගුව බලන්න මේ දත්ත වගුව හොඳට මෙතන තියෙනවා student ID name address date of birth sport coach location captains. දැන් උදාහරණයකට මේ සිල්වා කියන ළමයාගේ එයාගේ ක්‍රීඩාව මේ ක්‍රිකට් coach ගේ නම ගාමිණී location එක main ground තියෙනවා. එයා කැප්ටන් yes කියලා දාලා තියෙන කැප්ටන්. ඊට පස්සේ ඉන්නවා මහේෂ් කියලා වොලිබෝල් ඒ විදිහට මේ පෙරේරා කියලා ඉන්නවා. ඊට පස්සේ මේ එයාගේ සෙල්ලම් කරන ක්‍රිකට් coach main ground location. දැන් උදාහරණයකට අපි හිතමු දැන් මේ විදිහට අපි ඉස්කෝලේ එක 5 දෙනෙක් නෙමෙයි ඉන්නේ 100 දෙනෙක් 200 දෙනෙක් 300ක් ඒ වගේ ඉන්න පුළුවන් ක්‍රීඩා කරන. අතිසිය හරි අපි මේ ක්‍රිකට් කෝච් මාරු වෙලා යනවා. එයා වෙනකොට වෙන කෝච් කෙනෙක් එනවා. එතකොට අපි මොකද්ද මේ data table එක අප්ඩේට් කරන්නේ? අප්ඩේට් කිරීම කරන්නේ. මේ අප්ඩේට් කිරීම කරනකොට දැන් ගාමිණී වෙනකොට අපි හිතමුකෝ නිහාල් කියලා කෙනෙක් ආවයි කියලා. අර ගාමිණී කියලා තියෙන හැම තැනකම මොකද වෙන්න ඕන? නිහාල් විදියට වෙනස් වෙන්න. 100 තැනකදී මොනවද? 100 තැනම වෙනස් කරා. එතකොට ඕකේ සමහර වෙලාවට අපි අතින් අත්තරදීමක් වෙලා හරි එක්කෙනෙක් හරි ඉතුරු වුණොත් මොකද වෙන්නේ? එතන දෝෂයක්. තේරුණාද? හදිසිය හරි මේ ලොකේෂන් එක මාරු කරනවා. මේන් ග්‍රවුන්ඩ් එකේ ඉඳන් මාක් හරි මේ වෙන ග්‍රවුන්ඩ් එකකට දැම්මයි කියමුකෝ. ඔය හරි වෙන ඉස්කෝලෙන් එළිය තියෙන ග්‍රවුන්ඩ් එක. එතකොට මොකද වෙන්නේ? අර ලොකේෂන් එක සඳහන් වෙලා තියෙන හැමතැනම මේක වෙනස් කරන්න සිද්ධ වෙනවා.
ඔන්න ඕක තමයි adhesion anomaly එහෙම නැත්නම් දත්ත යාවත්කාලීන කිරීමේදී ඒක කිරීමට නොහැකි වීම කියලා අපි කියන්නේ. පැහැදිලිද? ඊට පස්සේ තියෙනවා දත්ත වගුවකින් දත්ත ඉවත් කිරීමට නොහැකි. දැන් උදාහරණයකට මෙහෙම. දැන් මේ වගුවමයි කලින් එකමයි. මේකේ බලන්න මේ රග්බි කියලා තියෙන්නේ මෙතන ස්පෝර්ට් එකේ එක තැනක විතරයි රග්බි සඳහන් වෙලා තියෙන්නේ. එයාගේ මේම නම තියෙනවා පොස්ටි ලොකේෂන් එහෙම දාලා තියෙනවා. අපි හිතමු රග්බි කියලා තියෙන්නේ මේ ටේබල් එකේම එක තැනක විතරයි. දැන් මේ පෙරේරා කියන ළමයා ඉස්කෝලෙන් අස් වෙලා යනවා. ඉස්කෝලෙන් අස් වෙලා යනවා. එතකොට මේ ළමයාගේ දත්ත තවදුරටත් කියලා වැඩක් තියනවද? එතකොට අපි මේක ඩිලීට් කරනවා. මේක ඩිලීට් කරද්දි මොකද වෙන්නේ? මේ සම්පූර්ණ උපලැකියානම ඩිලීට් වෙලා යනවා. අපිට බෑනේ නම විතරක් තියලා හිස්තැනක් තියලා මේ ටික තියන්නේ. එයාගේ නමයි ගමයි ඒ ටික බෑ. රෙකෝඩියම සම්පූර්ණයෙන් අයින් වෙලා යනවා. එතකොට ඒ විදියට රෙකෝඩියම අයින් වෙලා ගියාට පස්සේ රග්බි කියන ක්‍රීඩාව ගැන තවදුරටත් විස්තර තියෙනවද මේ ටේබල් එකේ? නෑ. රග්බි කියන ක්‍රීඩාවට අදාළ විස්තරත් මොකද වෙන්නේ? ඒතන නැති වෙලා යනවා. හරිද? එතකොට දැන් තේරුණාද මේ ඩිලීට් කරන්න ගියාමත් මේ කියන ක්‍රමවේදයේ යටතේ අපිට සිද්ධ වෙන්නේ ඒ අදාළ ළමයා සෙල්ලම් කරන්න ළමෙක් ඉන්න තාක්කේගේ දත්ත තියෙන හැබැයි අයින් වෙලා ගියාට පස්සේ ළමයා හොදෙන්න ක්‍රීඩාවේ දත්තත් මොකද වෙන්නේ? නැති වෙනවා. නමුත් ඒකෙන් අදහස් කරනවද ක්‍රීඩාව ඉස්කෝලෙන් නැති වෙලා ගියා කියලා? නෑ සමහරට කෝච් ආරෙ මේ ඉන්න පුළුවන් අලුතෙන් ළමයි ආවොත් බඳව ගන්න පුළුවන් ඒව සිද්ධ වෙන්න පුළුවන්. නමුත් මේකෙදී deletion anomaly එකක් හට ගන්නවා එහෙම නැත්නම් delete කිරීමේ අපහසුතාවයක් එනවා. දැන් මේවා delete කරාට එච්චරම ගැටලුවක් නැහැ. දැන් සිල්වා කියන එක delete වුණාට ක්‍රිකට් කියන එක නැති වෙලා යන්නේ නැහැ. ඇයි? තව දැන් තුනකම යා තියෙනවා මේ විස්තර ටික. එතකොට සිල්වා කියන එක්කෙනා delete වුණාය කියලා ඒකේ ලොකු ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. නමුත් මෙතන ගැටලුව වෙන්නේ ඇයි? රග්බි කියලා තියෙන්නේ මෙතන විතරයි. ඊට පස්සේ අපි කතා කරනවා insertion anomaly. දැන් බලන්න උදාහරණයකට දැන් මේ වගේම අපිට අවශ්‍ය කරනවා ඉස්කෝලේට අලුතෙන් ක්‍රීඩාවක් හඳුන්වලා දෙනවා. අපි හිතමුකෝ බාස්කට්බෝල් කියලා. බාස්කට්බෝල්. හැබැයි තාම ක්‍රීඩාවට කවුරුත් ළමයි ඇවිල්ලා නැහැ. අපි නිකන් හඳුන්වලා දීලා විතරයි. එතකොට ඔය ක්‍රීඩාව පිළිබඳ විස්තර අපිට මේ ටේබල් එකට දාන්න පුළුවන් කමක් තියෙනවද? දාන්න නම් අනිවාර්යෙන් student ID name address date of birth ඒ ටික තියෙන්නේ. ඒ කියන්නේ එක ළමයෙක් හරි සම්බන්ධ වුණොත් තමයි මේ ක්‍රීඩාව පිළිබඳ දාන්න තියෙන්නේ. හැබැයි එහෙම අපිට කොන්දේසි දාන්න බෑ. දැන් ක්‍රීඩාව අලුතෙන් ඉස්කෝලේක පටන් ගත්ත වෙන්න පුළුවන්. ළමයි ආවේ නැති වෙන්න පුළුවන්. නමුත් දැන් ඉස්කෝලේ අපි මේ අතුලත් කරලා තියෙනවා මෙන්න මේ ක්‍රීඩාව තියෙනවා. මෙහෙම කෝච් ඉන්නවා මේ ග්‍රවුන්ඩ් එකේ තියෙනවා. ඔයගොල්ලෝ මේ වෙලාවට යන්නේ. හැබැයි ළමයි ටිකක් ඇවිල්ලා මේකට සම්බන්ධ වුණේ නැති තාක් අපිට මේ ක්‍රීඩාව පිළිබඳ විස්තර අපේ ටේබල් එකට දාගන්න හම්බෙන්නේ නැහැ. එහෙනම් දැන් තේරෙනවද? දත්ත ඇතුළත් කිරීමේදී ඒක නොහැකි වෙලා යනවා. ඉන්සර්ෂන් වෙනවා. තේරුණාද? අන්නේ කියන ගැටලු මතුවෙනවා අපිට ඩේටා ටේබල් එක ගන්න කරනකොට මේක මේ ඕනෑම ආකාරයක ටේබල් එක මූලික අවස්ථාවේදී මේ වගේ රිපීට් වෙච්ච අගයන් පුනර්කරණ තිබ්බාම ඇති වෙන්න පුළුවන් ගැටලුකාරී තත්ත්වයක්.